අනේ සොරි ළමයිනි පොඩ්ඩක් පරක්කුණා. මේ ටියුට් ටිකක් ගන්න දුන්නා ටියුෂන් පන්තියේ. ඒටි ගියන්නේ ගියා. මොනේ ඔය ළමයිනි ටියුෂන් පන්ති කරන්න නැතුව ජීවත් වෙන්න බෑ. මේ පඩි අරන් ජීවත් වෙන්නේ කොහෙද? ඊට වඩා හොඳයි නිකන් ඉන්න එක. මේ ටියුෂන් පන්ති කරගන්න හන්ද කොහොම හරි පොඩ යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මට ටියුෂන් පන්තියට එනවා කියලා හිටන් කාටවත් නරක සිද්ධ වෙලා නැහැනේ. බලන්නකෝ ඉස්සෙල්ලා ලකුණු කීයද? ලකුණු 30 ගානේ තීච්ච පවනේ. දැන් ලකුණු කීයද? 90යි ටීචර්. 90ක් අරගෙන තියෙන්නේ. තේරෙන්නේ සාක්කි. එතකොට වාසන ඔයා මට ලකුණු කීයද? 85යි ටීචර්. ඒකනේ කියන්නේ. බලන්නකෝ මගේ ටියුෂන් පන්තිය ආව කියලා කාටවත් පාඩුවක් කියන්නේ මං සල්ලි ගන්නවා තමයි. ඉතින් ඒ වුණාට කාටවත් සාධාරණ ගානනේ මං ගන්න. ඒක ඉතින් කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලා ළමයිගේ ගෙදර ගිහින් කියන්නේ දෙමව්පියන්ට මේ විනාඩි 40 45 මේ පීරියඩ් වලට වැඩ කරලා හිටන් ගොඩ යන්න බෑ ඉබාලු. ඉබාල ගොඩ යනවා ටියුෂන් පන්තිට අනිවාර්යෙන් යන්න ඕන. ඔයාලා හොඳට ගුරුවරයෙක් විදිහට මාව තෝරගන්න. මොකද මං ගන්න ළමයි පේනවනේ. හොඳ ලකුණු අරන් දීලා මම ඒකේ සාකි පෙන්නලා තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ ගෙදර ගිහින් කතා කරගන්න. කතා කරගෙන එන්න. ළමයි කෝ පොලිමට එන්න. සතියේ දෙක දවසයි ග්‍රවුන්ඩ් එකට එන්නේ. ඒ ඇවිල්ලා ආවට කිය ඉඳගෙන ඉන්න නේද කල්පනාව. කිචි කරලා. ඒව හරියනවද? කෝ එන්න පොලිමට. පොලිම හැදලා හිටන් කෝ එක්සර්සයිස් ටික කරන්න බලන්න. කෝ හැමදාම කියලා දෙන එක්සර්සයිස් ටික දැන් නෑ. දැන් මතක නෑ. උඹලා නම් හදන්න බෑ කවදාවත්. කවදාවත් හැදෙන්නේ නැති ළමයි ටිකක් තමයි. ඕම හරියනවද? වංගෙඩි වගේ ඉන්නද හදන්නේ? ලෙඩ වෙලා ජීවත් වෙලා වැඩක් නෑ ළමයිනේ. ක්‍රීඩාවක් කරලා හොඳට මනස සූපපත් කරගන්න ඕන, ඉගෙන ගන්න ඕන. අපි ඒ කාලේ හැමේ ගස් ගල් වලින් පැනලා කිලෝමීටර් ගාණක් පයින් යන ඉස්කෝලේට යන්න. ඒ ගිහිල්ලත් ඇවිල්ලා හිටන් ගෙවල් වල වැඩ කරලා හැම තැනම මේ සෙල්ලම් කරන්න යනවා. ඒ වගේ අපි ඉස්කෝලේ ගිහිල්ලත් මේ ක්‍රීඩා කරනවා. අපි හැමදාම ක්‍රීඩා වලට යනවා. අපි ඔම මේ හැංගි ඉන්නේ. ළමයිනේ මේ හැදෙන්න කියන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ හරියට මේ ක්‍රීඩාවක් කරේ නැත්නම් එහෙම ඕගොල්ලෝ මේ වංගෙඩි වගේ වෙයි. කෙල්ල උඹලා වැඩක් නෑ උදේ. උඹලට කවදාවත් මේ ඇඟපතවල නම් ලස්සනට හදාගන්න වෙන්නේ නෑ. උඹලට යන්න එහෙම හම්බෙන්නේ නෑ රූප සුන්දරී වගේ එහෙම. ඒවට එහෙම. හරියට හැදියල්ල ළමයිනේ ඒකයි කියන්නේ. දැන් කවුරු පටන් ගන්න ඕන ක්‍රීඩා කරන්න. හැමෝම එක ක්‍රීඩාවක් හරි කරන්න ඕනි. කරේ නැත්තම් බලා ගන්න පුළුවන්. ආයිබෝවන් ළමයි. අද අපි පාඩම් පටන් ගමු නේද එහෙනම්? මම ගෙදර වැඩක් දුන්නා වගේ මතකයි. දුන්නේ නැද්ද? දුන්නා. ගෙදර වැඩක් දුන්නා. කෝ ගෙදර වැඩ කරපුවා යත උස්සන්න. ඔය කරලා තියෙන කට්ටිය. කොහොම හරියනවද? ගෙදර වැඩ දුන්නා නම් ගෙදර වැඩ දුන්නා කියලා කියන්න ඕනේ. සද්ද නැතුව බිල්ලෝ ටික වගේ ඉන්නවා. යකෝ බිල්ලෝ වගේ ඉන්න නැතුව ගෙදර වැඩක් දුන්නා නම් ඒක කියන්න ඕනේනේ. මටත් මතක නැතුණා නම් එහෙම සද්ද නැතුවම ඉන්නවා. කොහොම හරියනවද? ළමයා වුණා. කෝ අද බලමු. පිටිපස්සේ බේලේ ඉඳන් බලන්න ඕනේ. වැඩ කරලාද කියලා හිටන්. හැමදාම සද්ද නැතුව ඉන්නවා.